Hello guys, welcome to my YouTube channel. ඉතින් අද මං ඔයාලට අරගෙන එන්නේ ගොඩාක් ඉන්ටරෙස්ටිං vlog එකක්. ඔයාලා thumbnail එකේදී දකින්න ඇතිනේ මොකක්ද කියලා. මම ගියා ටී ෆැක්ටරි විසිට් එකකට. ඉතින් අපි උදේ හවස තේ බිව්වට අපේ ගෙදර තියෙන මේ තේ කුඩු කොහොමද හැදෙන්නේ කියලා අපි දැකලා තිබුණේ නෑනේ. මම ගියේ අන්න ඒ process එක බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද අපි මේ බලන්න යන ටී ෆැක්ටරි එක තියෙන්නේ නුවර ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ. ගෙදරින් උදේ 7ට පිටත් වෙන නිසා මේ කන්නත් බැරි වුණා. ඉතින් මයිලෝ එකකුයි මේ අලුතෙන් ආපු චිප්ස් එකයි කාලා බැලුවා. ඒකත් ඉතින් වරදක් නෑ, රසයි. ඔන්න අපි දැන් එතනට ආවා. මේ ෆැක්ටරි එකේ නම තමයි Orange Field Tea Factory පන්විලතැන්න. ඇතුල් වෙන තැන ගේට් එක ළඟ ඉඳන්ම මෙතන මාරම ලස්සනයි, මාරම පිරිසිදුයි. ඒගොල්ලන් ගාඩන් එක පවා මාරම ලස්සනට හදලා තිබුණා. ඉතින් මං ෆොටෝස් ටිකකුත් ගත්තා එතෙන්දී. ඉතින් මෙතන ආරම්භය ගැන ගත්තොත් 1950 දී තමයි මේ ෆැක්ටරි එක ආරම්භ කරලා තියෙන්නේ. අනෙක් දේ තමයි මැද පෙරදිග රටවල් වගේම තවත් රටවල් ගොඩකට තේ නිෂ්පාදනයේ නියැලී සිටින සම්මානලාභී තේ කර්මාන්ත ශාලාවක් තමයි මේක. අපි දැන් යමු මේ තේ කුඩු හදන process එක මුල ඉඳන් අගට බලන්න. ඉස්සරවම දළු දෙනල්ලා මේකට තමයි දාන්නේ. මේකට ට්‍රප් එක කියලා කියන්නේ. ඇලොම් ඩෝනිකාව කියලා තියෙනවා. මේකට දාලා අපි පැය 12ක් විතර මේක දැන් අමු දළුනේ තියෙන්නේ. මේක වාට්ටම් කරනවා, විද කරනවා. මේකේ වතුර 145ක් විතර අයින් කරනවා. අයින් කළා ඊට පස්සේ තමයි පල්ලෙහාට දෙනවා මේ සෝල් කාම එක නපරන කරනවා. ඊට පස්සේ මේක පල්ලෙහාට දාන්න අපර. මේක මෙහෙම දාලා තියෙන්නේ මේක තුනම පෑන්. පෑන්යක් තියෙනවා, යට තියෙනවා මේ කුවස් වගේක් තියෙනවා. ඒකේ යට තියෙනවා ලිප. ඒකෙන් මේ රස්නේ ගන්න. රස්නේ කූල් එකයි දෙකම අරගෙන මේකේ තියෙන වතුර ප්‍රමාණය යම් කිසි මට්ටමකට අඩු කරගන්න. ඒතර කොලේ පාට වෙනස් වෙනවා. පාට වෙනස් වෙන්නේ කොලේ මේ ඒ පාටමයි. මේක අර නැමෙන සුළු ගතියක් තියෙනවා. වතුරයින්. රබර් එක වගේ. ඊට පස්සේ තමයි රෝලර් දාන්නේ. ඒක විතරින් මේ ඉතින් තායියත් තරයි. එතනින් පෙට්ටි වල දාලා අතෙන් තරන් ගිහිල්ලා අතනින් තියෙන වේවේ මැෂින් එකක් තියෙනවා. ඒකේ කිලෝ 300ක් රෝල් දාල්නවා. ඒතොර එතනින් ඒ 300 දාලා ඉවරනාම රෝල් 3ක් තියෙනවා පල්ලෙයක්. 3ට කිලෝ 300 ගන්න එක රෝලකට අල්ලනවා. මේ කිලෝ 300 ඇතුළත ඒගොල්ලෝ කොච්චරද? කිලෝ 300 කියන්නේ සාමාන්‍ය 100ට කිලෝ 21ක් නෙන්නේ. කිලෝ 100ට 21ක් තමයි වේලිච්ච තේ කුඩේ. දැන් මේ වැඩ නවත්තලාද? දැන් මේ වෙලා ඉවරයි.
ඉවරයි. ගියාම දළුවා තඹරලා ඉවරයි. දැන් අදිය එකතු කරලා තමයි එකතු කරලා ඒක තමයි කියන්නේ මේක පැය 12ක් විතර අපි විතර කරගන්න. අර රෝල් ටික තමයි charging roll. අතනින් දළු කැනලා අතන දාපුවම අර රෝල් වලට තමයි රෝල් තුනක් තියෙනවනේ. එක දෙක තුන කියලා. ඒ තුනට තමයි අපි charge කරගන්න කියලා 300. charge කරලා ඊට පස්සේ එතනින් විනාඩි 20ක් අපි අඹරලා. එන්නේ පොඩි අපේ ඔව් අඹරලා. ඊට පස්සේ අඹරලා ඊට පස්සේ අතන තියෙන සල්වැඩයක් එකකින් බලන්න. අලලා ඊට පස්සේ මේ රෝල් වලට රෝල් දෙකයි තියන්නේ. පළවෙනි එක අඹරලා කුඩු ටික කරගෙන මේක තියලා. ඊට පස්සේ ලිපට දාන එක තමයි කරන්නේ ෆයිල්. අන්තිම ලිපට දාන්න. වේලන්න. තව අයිරස් ආයෙ වෙන. ඔව් වේලන්න. එතන ඉවරයි. එතන ඊට පස්සේ ග්‍රේඩ් කරන්න. සයිස් කරන්න. සයිස් කරන්න. යම් පල්ලයට. වැඩ ඉවර වෙලා අස් කරන වෙලාව පොඩ්ඩක් කලින් ආවම බලාගෙන ඉන්න නම්බර එක. ඒක තමයි රෝල්. මේ තියෙන්නේ තේකොළ අඹරන මැෂින් එකක්. ඉතින් එවෙලේ යාළගේ වැඩ ඔක්කොම ඉවර වෙලා තිබුණේ අපිට බලන්න ඕන නිසා ඉතින් මේ මැෂින් එක ඔන් කරලා පෙන්නුවා. මෙතනදී අර කලින් මැෂින්ස් වලින් ඇඹරිලාව තේකොළ පැසවීමේ ක්‍රියාවලියකට ලක් කරන එක තමයි කරන්නේ. මෙතන ලාපාඩට පේන්නේ අමු තේකොළ. ඒ ටික මැෂින්ස් වලින් වේලුණාට පස්සේ තමයි මේ විදිහට තද පාටට හැරෙන්නේ. ඒ ප්‍රොසෙස් එක වෙන්න විනාඩි 20ක කාලයක් යනවා කියලා තමයි කිව්වේ. මෙතන කලින් තැන් වගේ නෙවෙයි සද්දේ ගොඩක් වැඩි. මොකද මැෂින්ස් ඔක්කොම එක දිගට වැඩ කරනවා. ඒක නිසා ඔරිජිනල් සවුන්ඩ් එක ටිකක් ක්ලියර් මදි. මේක තමයි මං කිව්වේ මැෂින් එක. මේකෙන් තමයි අමුදළු වේලලා එළියට එන්නේ. මෙතනදි වෙන්නේ ඒ ගන්න තේකොළවල බර නැති කොටස් ටික වෙනම හැලිලා ඉතුරු ටික උඩට යන එක. ඉතින් වැඩන එක සයිස් එක. ඔබේ යනවා දවස් 6ක්. අපතේ යටින් ඉන්නේ. අර යටින් යන එකේ සාර්ථක තමයි. ඒක දැල් බෙස් සයිස් තියෙනවා ඒවා වෙනම දාලා තියෙනවා. ඉතින් අරිලා ඊට වැඩි ලොක් කරලා තමයි මෙතන. ඔක්කොම ගාලා තමයි මෙතන ඉන්නේ කරේ. මෙතනදි මේ තේ ග්‍රේඩ් වලට වෙන් කරලා තමයි මේ තියෙන්නේ. මේකට ලාස්ට් වන් එක තියෙනවා. ලාස්ට් එක තියෙනවා. ඒ තියෙනවා. ඒටි තියෙනවා. මේකේ අතර මේ ඉල අධික දෙකෝගේ එතන අපේ දැනට යන විලාසෙට මේක කියනවා. ඒක තමයි ප්‍රයිස් එක මේ ලෝකල් මාකට් එකේ මේක ගොඩක් යනවා. ඒක තමයි යන්නේ.
බියෝ කනිස් එක යනවා. අපි තමයි පොන්නේ මේකනේ. බියෝගේ කනිස් එක බොනවා. මේක +1 +2 එකම ගොඩක් දුරට අපි පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කඩෙන් ගෙනල්ලා බොන තේකුඩු එක. මේ බෑග්ස් වල ගන්න ගොඩක් දුරට මේවා. මේක දෙක. පොඩි ඒවා නේ. අපි හිතුවට තේකුඩු ගන්නේ තේ බොන්න හදන්න විතරක් කියලා. ඇත්තටම මේවා බිස්කට්ස් හදන්න, ෆේස් වොෂ් හදන්න, ෂැම්පූ වර්ග ඒ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා. සතරක් කරන්නේ සයිස් කරන්න. ඒක කරන්නේ බර ගන්න. බර අනුකල මේ මැෂින් එකෙන් කරන්නේ තේ කොළවල තියෙන බර අණුව ඒවා ස්ලයිස් කරන එක. මේක බිල වෙනස්. බර අඩුවකට බිල වෙනස්. මේක රුපියල් 800ක් යනවා නම් මේකට 1100ක් යනවා වගේ ඉවර. මේක කරන්නේ අපර ඔක්කොම ඉවර කරලා අපි යනවා මෙතෙන්දි කරන්නේ නැටි, ගල්, යකඩ කෑලි වගේ දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන එක. ඒක ගොඩක් දුරට කරන්නේ නැටි අයින් කරන එක තමයි. නැටි අයින් කරලා හොඳ කලර් ඉස්සරහට ගන්න. මෙතන මේවා කැමරා වලින් තමයි වෙන්නේ. බෑග්ස් හදන එක තමයි මෙතෙන්දි මේ කරන්නේ. ඉතින් ලක් කරලා තමයි එහාපැත්තට පොළ වේලන්න රස්නේ යනවා. අර දාලා වතුර රත් කරලා ඒ වතුර යන මේක තමයි ස්ටිකාලේ තමයි දෙන්න වෙලා.
දැන් අපි ෆැක්ටරි එකෙන් එලියට ආවා. මෙතන තමයි අර හොට් වෝටර් ජෙනරේටර් එකට ඕනි කරන දර ටික තියෙන්නේ. මෙතෙන්දි තමයි ඒ දර කෑලි වලට කලන්නේ. මේ වීඩියෝ එකෙන් ඉතින් ඔයාලට තේ කුඩු හදන ප්‍රොසෙස් එක ගැන ලොකු දැනුමක් එන්න ඇති කියලා මං හිතනවා. මට නම් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් අපේ අතට එන මේ තේ කුඩු ලොකු ප්‍රොසෙස් එකකට ලක් වෙලා තමයි අපේ අතට එන්නේ. ඔයාලා ටී ෆැක්ටරි එකක් බලන්න ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මෙතනින් තේ කුඩු පැකට් එකකුත් ගත්තා. ගෙදර ගිහිල්ලා හදලා බැලුවා හරිම රසයි. මම මේ ෆස්ට් ටයිම් තමයි ටී ෆැක්ටරි එකක් බලන්න ගියේ. ඔරේන්ජ් ෆීල් පන්විල තැන්න ටී ෆැක්ටරි එකේ කට්ටියගෙන් ගොඩාක් සහයෝගය ලැබුණා මට මේ වීඩියෝ එක කරගන්න. ඉතින් එයාලට ගොඩාක් thank you. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න Ruby's Magic මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න.